ළමයි කොහොමද ඔයාලට? ගොඩක් අය මගෙන් ඉල්ලුවා ටවර් ක්‍රේන් රිමූවර් වීඩියෝ එකක් ගේන්න කියලා. ඔන්න දැන් මං අද අරගෙන ආවේ ටවර් ක්‍රේන් රිමූවර් වීඩියෝ එකකුයි ටවර් ක්‍රේන් ඔපරේටින් රූම් එකේ වීඩියෝ එකකුයි. එන්නකෝ බලන්න මාත් එක්ක. පණ්ඩිතයන්ට ඒ දණ්ඩ යන්න බෑ කියනව නේද? පණ්ඩිත නැති සෙට් එක එන්නකෝ මාත් එක්ක මේක යන්න. ඔන්න ඒ දණ්ඩෙනුත් ගිහිල්ලා ආවා ටවර් ක්‍රේන් එක ගාවට. ටවර් ක්‍රේන් එක නම් රිමූව් කරලා තියෙන්නේ. ඒත් වැඩ ටිකක් නම් ඉතුරු වෙලා තියෙනවා. එන්නකෝ ඇනිමේෂන් වීඩියෝ එකෙන් කොහොමද ඒක කරේ කියලා බලන්න. මෙන්න මේක තමයි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. මේක තමයි ඔපරේටින් රූම් එක. දැන් ඔයාලට පෙන්වන්න යන වීඩියෝ ටික ගන්න මට තරංග අය ලොකු සප් එකක් දුන්නා. ඉතින් මේ වෙලාවේ එයාටත් මම ගොඩක් තෑන්ක්ස් කරනවා ඒ දුන්න සප් එකට. මෙන්න මේක බලන්න ඕන නම් එහෙනම් එන්නකෝ අපේ තරංග අයියත් එක්ක උඩට යන්න. මෙන්න මේකෙන් තමයි උඩට යන්න. ඒකට කියන්නේ ක්ලයිම්බින් ෆ්‍රේම් එක කියලා. යමුද මාත් එක්ක මේකෙන් උඩට? ඒ යන අතරතුරේ රෙස්ටිං ප්ලැට්ෆෝම් තියෙනවා ගමන් මහන්සියෙන් යවා ගන්න. එතකොට එතෙන්ට එලා චුට්ටක් වෙලා ඉන්න පුළුවන්. මොකද එක දිගට උඩට යන්න අමාරුයිනේ. මේ තියෙන්නේ ඒව තමයි. මේ රෙස්ටිං ප්ලැට්ෆෝම් එක අකුරට ගියාට පස්සේ පේන විදිහ හානේ මේ මාත් ඉන්නේ. හායි. බලන්න පේනවද කියලා ඔන්න ඔය ජිබ් එකේ ඩිස්ටන්ස් එක මීටර වලින් ගහලා තියෙනවා. බලන්නකෝ මේ තියෙන්නේ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ වැදගත් දෙයක්. හැම ටවර් ක්‍රේන් එකකටම තියෙනවා ලෝඩ් chart එකක්. අනේ ලෝඩ් chart එකේ තියෙනවා අර කලින් පෙන්නපු ජිබ් එකේ ඩිස්ටන්ස් එක අනුව කොච්චර weight එකක් lift කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේ M කියන එකෙන් මොනිටර් වෙන්නේ අර කලින් කියපු load moment එක. W කියන්නේ wind speed එක. ඒ කියන්නේ සුළඟේ වේගය. මේකේ maximum wind speed percentage එක ගොඩක් වැඩි නම් ටවර් ක්‍රේන් එක ස්ටොප් කරගන්න මේ ෆන්ක්ෂන් එක ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා. මේ බයිපාස් බටන් එකෙන් කරන්නේ ලොකු ඕවර්ලෝඩ් එකක් ඇති වුණාට පස්සේ ටවර් ක්‍රේන් එක ඔටෝමැටිකලි ස්ටොප් වෙනවා. එතකොට ඒ වගේ හදිසි අවස්ථාවලදී අපිට අර මැටීරියල් ටික මූව් කරගන්න වගේ වැඩවලට මේ බයිපාස් කී එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට මේ ග්‍රීන් බටන් එක යූස් කරනවා බයිපාස් කරාට පස්සේ නැවත සිස්ටම් එක රීසෙට් කරන්න නැත්නම් ස්ටාර්ට් බටන් එකක් විදිහටත්. මෙන්න මේ ගෙජමැටික් එකෙන් පුළුවන් සීට් එක මූව් කරගන්න. දැක්කනේ? මෙන්න මේකෙන් තමයි හුක් එක ලිෆ්ට් කරන්නේ ට්‍රොලි එක මූව් කරන්නෙත්. හෝන් එකකුත් තියෙනවා ඔන්න. පීක්. මෙන්න මේ ග්‍රීන් බටන් එක තමයි ස්ටාර්ට් බටන් එක, රෙඩ් බටන් එක තමයි එමර්ජන්සි බටන් එක. ඔයාට පේනවද ජිබ් එක උඩ මිනිස්සෙක් ඉන්නවා? ඔයාව මේ කුඩින් ගෙනත් තිබ්බොත් මොන වගේ ෆීලින් එකක්ද නේද? නිකමට හිතලා බලන්නකෝ. මට නම් බෑ හැබැයි. ටවර් ක්‍රේන් එකේ හුක් එක ලිෆ්ට් කරන්න, ට්‍රොලි එක මූව් කරන්න, ජිබ් එක රොටේට් කරන්න ඒ ඔක්කොටම වැදගත් වෙනවා මෝටර්ස්. මේ දැන් ඔයාලට පෙන්වන්නේ අන්නේ මෝටර්ස්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ මගේ තවත් ලස්සන වීඩියෝ බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මම යනවා. bye.